අපි උදේම ලෑස්තිලා ඉන්නේ ගමනක් යන්න. ඇත්තටම කැම්පස් එකේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකට යන්න හැබැයි සබාධාව නම් අපිට කියන්නම යන්න එපා කියලා. අපි ලෑස්තිලා ඉන්නේ හැබැයි බාගෙට අපි ගිහිල්ලා හම්බෙමු. ඉතින් වීඩියෝ කරන්න පුළුවන් මේ දැන වහිනවා හොඳට. හරි. ලෑස්තිලා උදේ කොහෙන චමෝදී? කො බලන්න. හායි කියන්නේ. මම අනිත් එක්කෙනා. එයා නම් අද සනීප නෑ යාළුවනේ. ඕගලන්ට එයාගේ පර්ෆෝමන්ස් දැක ගන්න බැරි වෙනවා. මාළි හදන චමෝදී. අයියෝ ඒ පාව හොතේ ඉන්න කැල්ල කියලා. නෑ පෙන්ඩන්ට් එක පොඩ්ඩක් හදන්නේ අපි. කැඩිලා නෑ. මම දැක්කේ ඔන්න ඉතින් වැස්ස කියලා බලන්න නැතුව වැස්ස පොඩ්ඩක් විතර පායපු ගමන් අපි ආවා. ඔයාලට පේනවද කොච්චර මඩද කියලා. ගොඩක් වැස්ස කාලෙකින් හැබැයි මෙහෙට මෙච්චර ලොකුවට වැස්සේ. මේ ටිකේම වහිනවා මෙහෙට. නෑ එහෙම මොඩ වැඩ කරන්නේ අපි. කෝලයක් ගන්න. එහෙනම් අපි හිමීට යමු. අතුරු ගාලා කුඩ අයි කොහෙද යන්නේ ඔහෙද දෙවෙනි ගියා යාළුවනේ කඩේ අරගෙන පොඩි කුඩේ මේක තමයි අපි හැමදාම එන කඩේ වැස්සට අහු වෙලා ඉඩක් තියාගෙන කැපකිරීම කරන දෙවුනේ නේද? කො බලන්න පොඩ්ඩ ලස්සනයි කියලා මූණ. හොඳටම අසනීපයි යාළුවනේ. මූණ වෙන්නන්න කැමති නෑ. හැම රිස්සාව හැදිලා හොඳටම අමාරුයි. ඉතින් ඒත් අපි වෙනුවෙන් බලන්න කරන කැපකිරීම ඔයාලටත් මේ වගේ යාළුවෙක් අනිවාර්යයෙන්ම කැම්පස් ගාම හොයාගන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට subscribe කරලා channel එකත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙන්න. දිවුලා දිවිලා. කියලා. අද අපි යන්නේ කැම්පස් එකේ තියෙන ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකකට. ඒක තියෙන්නේ මොකද ඔඩියේනේ. ඔඩියේ අපි දැන් ඔඩියට යන්. නම් ඔයාලත් එන්න. අපි කාලා ආවේ.
සුවඳ නම් එනවා හැබැයි උට කැන්ටිනේ. අමාරුවේ තිරාව මදි අපිට. කිසික් ඉන්නේ නැහැ. ඇත්තටම මම මෙතනදී මේ ඔඩියේ කියලා කිව්වට එක තිබුණේ ඒකේ නෙවෙයි. තිබුණේ මේ රණවීර බණ්ඩ කියලා හෝල් එකක් තියෙනවා. ඒකේ අපි තින් පාර හොයාගෙන ගියා යාළුවෙක්ගේ උදව්වේ. ඔන්න බලන්නකෝ. මඩ පිටි දිගටම එන්නේ කිව්වා. දිගටම එන්න කිව්වා. මේ අපේ කන්න අපතන නැහැ. දැන් කොහෙද? අපි තාම තියෙන තැන හොයන ගමන් ඉන්නේ යාළුවනේ. තෙමි තැන හොයනවා. ඔව්. අපි හරියට දැන් තමයි ආදී ඉන්නේ. අපි අනිත් යාළුවෝ ඩාන්ස් එක ප්‍රැක්ටිස්. මෙතනින් පස්සේ අපේ ඇටෙන්ඩන්ස් එක මාක් කරගෙන අපි හෝල් එකේ ඉඳලා අපිට මුලින්ම තිබුණේ පැය 2:00ක විතර ලීඩර්ෂිප් සෙෂන් එකක්. අපි එහෙනම් ඒකට යමු. මට ඒක නා වීඩියෝ ගන්න බැරි වුණා. ඇත්තට මේ වෙලේ ෆෝන් එක ඔබන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. මේක තමයි හෝල් එක. අපිට මරු වැඩේ උනේ ළමයි. අපි ඉතින් ටිකක් පිටිපස්සේ ඉතින් අපි හැමෝම එහෙමයිනේ ටිකක් පිටිපස්සේ තමයි ඉඳගන්න කැමති නේද? අපිත් ඉතින් හොඳට ගිහලා පිටිපස්සේ වාඩි වුණා. හොඳද? මේ බලන්න සතුටට ටොපික් කෑවා. හැබැයි අපිට මට ඇතුළු මගේ යාළුවෝ පිරිසට හොම ඉන්න උනේ විනාඩි 10ක් 15ක් විතර සෙෂන් එක පටන් ගන්න විනාඩි 5ක් විතර තීද්දී අපිට කිව්වා ඉස්සරහම පොලිමට යන්න කියලා. මේ ඉතින් අපි පිටිපස්සේ පොලිමේ ඉද්දි තව චුට්ටකින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහා පොලිමේ ඉද්දි. විනාඩි 5ක බ්‍රේක් එකක් හම්බුණා යාළුවනේ. හරිම අමාරුවෙන් ඉන්නේ. නිදා ගන්නවා, ආයෙ නැගිටිනවා, ආයෙ නිදා ගන්නවා, ආයෙ නැගිටිනවා. ලස්සනයි නේද මේ හරි? ඔයාලටත් එන්න. මම ලස්සනයි. මේවා ඇවිත්ම නෑ ලොකුවට.
හයි මගේ ආදරණීය යාළුවනේ. මේ අලුත් යාළුවෙක්. විවේකයේ පළදායිව ගත කරනව නේද? හයි මගේ රත්තරන් යාළුවනේ. මේ බාන අලෝ චමෝදි කාටුන් බලනවා. ඕනම් බලන්න ඕනේ බාන කාටුන් එක. මොකද නම? ඔයාලා දන්නවන කමෙන්ට් එකයි යන්න. මොකෙද ඉන්නව ඇකේ? අපිට ඉන්ටර්වල් දුන්නා අපි ආර්ට් කැන්ටිනට යනවාද? ආර්ට් කැන්ටිනට ගිහින් හම්බෙන්න. උඩ කැන්ටින්. අපි අහල තියෙන්නේ. කොහෙද? ආර්ට් කැන්ටිනටද? ඉතින් කොහෙන් බහින්නේ ඉතින් ඕකට? පඩියට බහැලා? අරන් ඇවිල්ලා. බලමු කවුද මුලින්ම ගන්න කියලා. අපි කාලය ඉවරයි යාළුවනේ. අපි කාලේ ඉවරයි වතුර බොන්න බැරි වුණා. බඩයි පපුවයි දැවිලාලු. අපි දැන් වතුර හොයාගෙන යන්න හදන්නේ. අපේ සමුද්‍රයෙන් ඉතින් මොනවා කියවත් සැරයි යාළුවනේ. සමුද්‍ර එයාගේ වතුර බෝතලේ වොන්න නැතුව හරියන්නේ නැහැ. ඒකයි එයාගේ වතුර බෝතලේ හොයලා දෙන්න යන්න හදන්නේ අපි. පැණි රසයිලු. සීදාන් ඉන්නේ. ඒ බත් කන්න බෑනේ නැත්තම්. දැන් මම යන්න ඕනේ කියලාද නෑ? යන්න ඕන. වෙන්න හිතනවා. යන්න. ඔයත් යනවා නම් යනවා. යන්න. ඉන්ටර්වල් ඉවරයි නේද? මෙයා මයික් රණ්ඩු වෙන යාළුවනේ. පුදුම රණ්ඩු ඉල්ල රණ්ඩු වෙන්නේ නැත්තම්. මම මාත් එක්ක රණ්ඩු වෙන්නේ. නැහැ. හැමලා මෙයා මගෙත් එක්ක රණ්ඩු කරනවා. දෝරු යන්නේ. දෝරු නෙමෙයි. මං දානවා මේවා. නැහැ. මෙයා තමයි අපේ බෝඩි වෙන සරමික් කියන. අනේ මම තමයි අහිංසක මොඩි කෙනෙක් කියලා බලන්න. අනේ මම තමයි අහිංසක. අපිව ගේම්ස් කරන්න ටීම්ස් වලට බෙදුවා යාළුවනේ. අපි බලමු කඩේ මොකේද ඉන්නේ කියලා. හරි හරි.
කොප් ගහන්න බලන්නකෝ. මෙහෙම කරන්නකෝ චුට්ටක් බාලා. අපේ නිලියත් එක්ක ඉන්නේ. හරිද? ඉක්මන් කරන්න. සමගි පිළිගන්න තැනකට මුරුටි කාලයකට කරන්න. ඉක්මනට. තමයි යා මෙතනට එන්නේ ඉන්නේ. ඔයගොල්ලන්ට සපෝට් එක ෂෙයාර් එක යාළුවෝ. අද ප්‍රෝග්‍රෑම් එක කරලා යාළුවනේ අපි යන්න හදන බෝඩිමට. හයි. යනවද උන්? යාළුවනේ අපි තීරණය වෙනස් කරා. මෙයාට තමයි අපිට කොහෙද යන්න තියෙන්නේ? ටවුන් යන්න තියෙනවා. ඉතින් අපි සුපුරුදු පරිදි නම් යන්න ටවුන්. අද අවුවත් නෑ. හවසනේ ඉතින් පාඩත් ළඟයි අපි යන්න. ලොකු වැඩක් නෑ ඉතින්. කන්නයි. තව මොන හරි ගන්නයි තමයි. අපි ටවුන් එකේ ඉන්නේ. සුපුරුදු පරිදි බෑන්ක් එකට ආවා. බෝධිය ගන්නකම පයින් ආව යාළුවනේ. තව යන්න තියෙනවා අපිට. එක දවසකුත් මම මේ පාරේ ගියා. ඒත් මට ඔයාලට හරියට පාර පෙන්වන්න බැරුණා. ඔයාලට මොනවා හරි රෙදි චාති ගවුම් මාන්න හරි ඇඳ රෙදි ඒ වගේව ගන්න ඕන නම් මේ පාර යන එක තමයි හොඳ. නෑ නෙමෙයි බලන්න. මේ පාරේ ගොඩාක් තියෙනවා. ගානත් අඩුයි.
ඒක මාරුනේ. දැන් මේ ලස්සනයි. දැන් පාටනේ. ඉතින් අනේ මන්ද. හායි යාළුවනි අද ඊළඟ දවස නෙවෙයි. කවද අද ඉරිදා අපේ අවුරුදු උත්සවයක් තියෙනවා. අපි එකපාරට තීරණය කරා ඉතින් යන්න ඕනි කියලා. අපි දැන් ලෑස්තිලා ඉන්නේ. හැබැයි දැන් පරක්කුයි 11 12 වගේ වෙලා තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා ගිහිල්ලා. අපි ලෑස්තිලා ඉන්නේ. අවුරුදු කුමාරිත් ආවා. අපි ලැජ්ජ තුන යාළුවනේ පයින් යන්න. ඒ නිසා පින්නේ එකක් ගන්න. මේ මට ආයෙත් එක කෝල් එක ගන්න. ෆොටෝ ෂූට් එක පටන් ගත්තා යාළුවනේ. අද අපේ ඉතින් එහෙම හොයාගත්තොත් අද දවසේ ජයග්‍රාහකයා ඔයා වෙනවා. ඒ වගේම මේ නැවත මතක් කිරීම බෝතලයට වතුර පිරවීම. බෝතලේ ඔන්න අපේ අවුට්ෆිට් ටික බලා ගන්න ඔයගොල්ලෝ. අස්සනයිද? අවුට්ෆිට් වීඩියෝ එකක් ගත්තද? අපේ සහෝදරිය ආසාවෙන් ඉන්නවා. අනේක නා එතන වීමේ තරගයක් තිබ්බනම් ආයි කතා කරන්න යන්නේ උදීම දිනන්නේ අපි ආසන්න සුළුයි. බොරොද කියන්නේ? ප්‍රධාන කාර්යාලයේ තියෙන අර නිල්පාට කැලපියේ ඉතින් ඔයා යාපතින් කියන තරග සැවුවලට සම්බන්ධ වීමට ආවම ඔබ යාපතියේ සිදුවන කටයුතු ස්ථානයේ කම්පියුටර් යන්ත්‍ර පවතින ස්ථානයේ නෙමෙයි කාර්යාලයේ තියෙන කියලා ටිකමත් ආදරයෙන් මතක් කර සිටිනවා. අවුවයි නේද? අපේ ජම්මෝදි වනිස් කන්‍යා ඉන්නේ යාළුවනේ. හොඳටම බඩ කිනුන මං කෝ වනිස් කන්‍යා කියලා. ඔබගේ ශක්තිය ඒ ඔබගේ එකමුතුකම ඔබේ කණ්ඩායමට ග්‍රහණය කරා ගෙනියන්නද? ඔයාලට කොහොමද? ඉතින් අපේ
යාළුවනේ. දෙවෙනි ගණ්ඩාවේ සහෝදරියන් මතක් කරනවා අපි ගියක් නෝඩා. ගැමි ගෙදරකට අර වීඩියෝ එකේ මම ඔයාලට කිව්වා ගැමි ගෙදරට එක්කන් ගියේ නෑනේ. දැන් නම් ඇත්තටම ගැමි ගෙදර ඉන්නේ. බීබීසකුත් තියෙනවා. ගැමි ගියාම තමයි. ගැමි ගෙදර ගැමි හාමිනේ කොහයි කියන්නේ? මේ ගැමි හාමිනේගේ අක්කා. ආයි සුබ අලුත් අවුරුද්දක්. එබැවින් දෙයිගඩිය එක අවස්ථාවක් වැටුණත් නැවත වාරයක් දෙයිගඩිය රැගෙන තරගය ආරම්භ කරන්නට පුළුවන්. ටිකක් පොන්නාව යාළුවනේ. හරිම ඉබහයි. හරි වෙක ගන්නාව යාළුවනේ. මොනද ගහට ඉන්නේ දැන්? අපි ගමන් ඉවරයි යාළුවනේ. අපි යන්නයි හදන්නේ බඩගිනිය හොඳටම. අවුවයිනේ පේනවා. උඩ කැන්ටිමට තුනොත් යනවා නැත්තම් එහෙම ගෙදර යනවා අපි. ගෙදර නෙවෙයි බෝඩිමට නෙවෙයි. අවුවයි වීඩියෝ කරන්න අමාරුයි. අද දවසට ගමන් ඉවරයි. අපේ ලෙඩ බබෙක් ඉන්නවා. ලෙඩ බබාට හොඳටම අමාරුයිලු. ඒ නිසා යාළුවා බේත් ගෙන්නත් නිසා අපි යනවා යාළුවනේ. ඉතින් ඇත්ත යාට සනීප නැහැ. ඔයාලට මේ මූණ දැක්කම පේනනේ සනීප නැහැ කියලා. නැත්te මොකද? මේ හොඳටම අමාරු. ඉන්නවා. මෙයාට සනීප වුණා නම් අපි ඇත්තටම තව ටිකක් වෙලා ඉන්නවා. ඉතින් යාට බේත් ගෙන්නත් එක්ක අපි දැන් බෝඩිමට යනවා. පුළුවන් වුණ බෝඩිමේවත් දානවා. අපි ඇඳුම් අහන්නත් යන්න හිතාන් ඉන්නවා. ඔයාලට ඇඳුම් අහන්න තැන පෙන්නන්න. මම මෙතනදී මේ බෝඩි මේවත් කරනවා කිව්වට ඊයේ අදයි වීඩියෝ ගොඩාක් තිබුච්ච නිසා ස්ටෝරේජ් ෆුල් වුණා යාළුවනේ. මට ඉතින් ගන්න බැරි වුණා. බෝඩිමට ගිහිල්ලා තව පොඩ්ඩක් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ගන්න ඕනේ නෑ වීඩියෝ මට. අර මං කිව්ව හේතුවත් නිසා මට මේ වීඩියෝ එක ඉවර කරන්න බැරි වුණා හරි විදිහකට. ඉතින් මේ සතියේත් එකක් දාන්නම ඕනි කියලා හිතෙච්ච නිසා මේ වීඩියෝ එක එඩිට් කරලා ගෙනාවා. ආයෙත් ලබන සතියේ හම්බෙමු එහෙනම්. අපි බෝඩිමට යාළුවනේ දැන් යනවා අපි රෙදි මහන්න දෙන්න. අපි ගිහින් හම්බෙමු. නෑ නෑ යන විදිය පෙන්නන්නත් එක. පෙන්නන්න බැරි වුණා. ආයි අද්දි පෙන්නන්නම් හැරෙන තැන. කො අනිත් එක්කන නෑ. ඉන්නවා යා වැඩ. හොටල් මේ මූට නෙවෙයි යවෙන්නේ නේ. මෙතන අතර පාරේ තමයි යන්න ඕනේ. මේ යාළුවනේ අදත් අපි කොතුමේ කනවා. ඔයා මොකද කන්නේ? කොතුමේ. ඔයා කන්නේ? කොතුමේ. අපි බලද්දි මහාන දීලා කැමතරන් ආවා.